හායි ඔයාලට කොහොමද? මම නම් හොඳින් ඉන්නවා. ඔයාලත් හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. මේ දවස්වල නම් මෙහෙට පායනවා පොඩ්ඩක්. මේ නත්තලත් එක්ක මේ හරිම සීතලයි. මේ හොඳට පායනවා මෙහෙට නම්. ඔයාලගේ පැතිවලට නම් කොහොමද දන්නේ මෙහෙට නම් හොඳටම පායනවා. ඉතින් මේ දැන් ජනවාරිත් ළඟයිනේ. පළවෙනිදාත් එන්න ළඟයිනේ. ඉතින් අපි නම් ගෙවල් ලස් කර ගන්නවා. ගෙදර වැඩ ගොඩාක් තියෙනවා අපිට නම්. මේ දවස්වල ඉතින් ඒවත් කරගෙන යන ගමන් තමයි මේ වීඩියෝ එකක් දාන්න ඔයාලට හිතුනේ. මගේ ගැමි කුසිය තියෙනවනේ. මම ගෙදර උයන. ඉතින් ගැමි කුසිය මේ දවස්වල පොඩ්ඩක් සුද්ධ කරා හැම. ඊට පස්සේ ඉතින් ගෙදර දරලිපක් තියෙනවනේ මට. ඉතින් ඒ දරලිපත් හොඳට සුද්ධ කරලා මැටි ගෙනල්ලා ගාලා ලස්සන කරලා දැන් තියෙන්නේ. මේ ගෙවල් දැන් අස්පස් කරගන්නත් කාලේ හරිනේ පොඩ. ඉතින් මේ දවස්වල ඒව තමයි මේ දවස්වල කරගෙන යන්නේ. ඉතින් උදේට කන්න කියලා බටු ව්‍යංජනයක් හදාගන්න හිතුණා. ඊට පස්සේ ඉතින් මගේ දරලිපේ උයන්න ඕනි කියලා හිතලා උදේ පාන්දර ඉතින් නැගිටලා බටු ටිකක් කපලා ඉතින් මේ විදියට හදාගන්න ආසෙ හිතුණා. මං ගොඩක් දුරට උයන්නේ දරලිපේ. මොකද මං ගෑස් එකේ උයන්නේ එදා ඉඳන්ම මං හුරු වෙලා තියෙන්නේ දරලිපේ උයන්න. අර දැන් ඒ කාලේ මිනිස්සු දරලිප වලනේ උයව්වේ. ඉතින් අපි ඉතින් දැන් ඉන්න කට්ටිය ගෑස් එකනේ හුරු වෙලා තියෙන ලේසියට. ඉතින් මට එහෙම වුණත් තාමත් මට හදාගන්න බෑ ගෑස් ලිපේ උයන්නේ කොහොමද කියලා. මොකද මට ගෑස් ලිපේ තාමත් උයන්න හිතෙන්නෙත් නෑ. අනික මම පොඩ්ඩක් ගෑස් ලිපේ උයන්න කැමති නෑ. මොකද මම දරලිපට පොඩි කාලේ ඉඳන්ම හුරු වෙලා තියෙන්නේ. ඒකින්ද දැන් අපි අලුතෙන් පදිංචිට ආපු ගෙදරත් මේ දරලිපේ උයන්න තමයි මං හුරු වෙලා තියෙන්නේ. මොකද මම මහත්තයාට කියලා දරලිපක් හදාගත්තා ගෙදරම මගේ පහසුවට. ඉතින් එයා බයිනවා ඇයි ගෑස් එකේ උයන්නේ නැත්තේ කියලා. ඉතින් මං ආස මේ විදියට. ඉතින් මේ විදියට තමයි මං ආස. ඒක නිසා මේ විදියට ආස නිසා මේ විදියට තමයි මං ලිප හදාගෙන ඉන්නේ ගෙදර. එතකොට මගේ මේ උයන කුසියේ මේ අර ගැමි විදියට තමයි මේ හදාගෙන ඉස්සර අය හදාගෙන ඉන්නේ. ඉස්සර අපේ ආච්චිලා සීයලා හදාගෙන හිටියේ ඒ විදියට තමයි දැන් මම ලිප හදාගෙන ඉන්නේ මැටි එම ගාලා. ඊයේ මම හොඳට මැටි ගාලා හැම ලස්සනට මේ ලිප ගෑව වටේට. දැන් පළවෙනි දවල්ට අපි ලස්සනට මේවා තියාගන්න ඕනනේ. ඒ හින්දා මේ මැටි ගෙනල්ලා හුඹක් කඩලා ඒකෙන් මැටි ගෙනල්ලා මම ගෑවා. ඉතින් මං ආස මේ විදියට උයන්න. මම මේ අර විදියට ආස නෑ එච්චර. ඒක හින්දා අර ඔයාලාගේ ගෙවල් වලත් මේ විදියට හදා ගන්නවා. හරි ලස්සනයි ලිප මේ හදාගත්තට පස්සේ. දැන් අර උදේ පාන්දර ළමයි එහෙම ඉස්කෝලේ යන ගෙවල් නම් බෑ මේ දරලිපේ උයා ඉන්න. මොකද පරක්කු වෙනවනේ එතකොට ළමයින්ට ඉස්කෝලේට යන්න මේ කෑම කරන් යන්න පරක්කු වෙනවනේ දරලිපේ උයා ඉති. ඒක හින්දා ගෑස් එකේ උයා ගන්න එකත් ලේසි ඒ වගේ අයට. දැන් මට ඉතින් අර ගොඩක් ලේසි හින්දා තමයි මම මේ විදිහට ලිප හදාගෙන ඉන්නේ. දැන් අර වගේ බිසි ළමයි ඉස්කෝල වලට යන ගෙවල් රස්සා වලට යන ගෙවල් නම් බෑ දරලිපේ උයා ඉන්න පොඩ්ඩක් පරක්කු වෙනවා. එතකොට ඉතින් ගෑස් එක තමයි වටින්නේ. ගෑස් එකේ උයාගෙන යන එක තමයි ලේසි. දැන් මම නම් මට ඉතින් මම රස්සාවක් කරන්නේ මං ගෙදරනේ ඉන්නේ. ඒ නිසා මට ඉතින් කමක් නැහැ. ඉතින් මේ විදියට මං හදාගත්තා ඒ හින්දා ලිප. මම ආස විදියනේ. දැන් අපේ අම්මලාගේ කාලෙත් මේ අම්මලාගේ ගෙවල්ලත් මේ විදියට දරලිපක් හදාගෙන තමයි යාලා උයන්නේ. ඉතින් මමත් ආසයි ඉතින් ඒ විදියට. දැන් කොච්චර තාක්ෂණය දියුණු වුණත් මේ විදියට තමයි මම කැමති. අර දරලිපේ උයාගෙන කාලා ඉන්න අන්න ඒ විදියට තමයි ආස. ඒක ඉතින් ඇයිද දන්නේ මට එහෙම හිතෙන්නේ. මං ආස විදිය මේ විදිය ඉතින්. අර දැන් මැටි හට්ටිය වෙලත් උයන්න හරිම ආසයි. ඒවත් මන් ළඟ තියෙනවා. අර තාච්චි උදේ පාන්දර උයා ගන්න ඉතින් මට ලේසි නිසා. මොකද මේ මැටි හට්ටිය පොඩ්ඩක් උයා ගන්න පොඩ්ඩක් පරක්කු වෙන හින්දා. දැන් ගෙදර වැඩත් එක්ක මට ඉක්මනට මේ තාච්චි උයා ගන්න ලේසි. ඒ හින්දා තමයි මම මේ විදිහට උයන්නේ. ඉතින්
මේ දවස්වල ඉතින් මං මේ විදිහට තමයි ලිප හදාගෙන තියෙන්නේ. මම මේ ගෙදර පදිංචිට ආපු දවසේ ඉඳන් මේ විදිහට තමයි මම දැන් අපේ ගෙදර මේ ගත්තාම මේ කුසියේ තමයි හැමදේම කරන්නේ. මම මහත්තයාට කියලා මේ විදිහට හදාගත්තේ මේ මට ලේසි හින්දා. ගෑස් එකකුත් තියෙනවා. ඉතින් ගෑස් එකේ නම් උයන්නේ නැහැ මම. මහත්තයා තමයි ඔය මොන හරි හදිස්සියට හදාගෙන එහෙම උයන්නේ. මම ඒ නැතත් මම මොන දේ හැදුවත් පරක්කු වුණත් මේ විදිහට තමයි උයන්නේ. ඉතින් මට මේ දැන් මහ ගෙදරට ගිහිල්ලා අපේ අම්මලා ගෙවල්ලට ගිහලා තමයි දර අරගෙන එන්නේ. මම ඉන්නේ මේ අර නගර නිසා මම ගෙදර ගිහිල්ලා වාහනේ දර දාගෙන ඇවිල්ලා තමයි ගෙදරට ගෙනල්ලා මේ විදිහට උයන්නේ. මේ අපේ වාහනේ තියෙනවනේ ඒකේ ගිහිල්ලා දර අරගෙන ඇවිල්ලා මේ විදිහට තමයි මේ ගෙදර හදාගන්නේ. මේ කන දේවල් වුණත් මේ විදිහට තමයි දර ගෙනල්ලා හදාගන්නේ. මොකද අපි ඉන්න තැන දර නෑ. මේ නගරනේ අපි ඉන්නේ. ඒකින් හින්දා මේ දර නෑ අපේ ගෙවල් හරියේ. ඒකින් හින්දා ගෙදර ගිහිල්ලා තමයි දර අරගෙන එන්නේ. අරගෙන ඇවිල්ලා තමයි මේ විදිහට මං උයාගන්නේ. ඊට පස්සේ ඉතින් ඒ ටික ඉවරුනාම ආයෙ ගිහිල්ලා ගේනවා. එහෙම තමයි. ඉතින් ඒකින් හින්දා මේ ලිපට තමයි මං ගොඩක්ම ආස. හැමදේම පරක්කු වුණත් ඉතින් මේ විදිහට තමයි උයාගන්නේ. ඉතින් ඔයාලත් ඉතින් එහෙම ආසයි නම් මේ විදිහට ලිපක් හදාගන්න. මේ හරිම පහසුයි. අනික අර කියන්නේ ලෙඩක්වත් හැදෙන්නේ නැහැ මේ විදිහට කෑවහම. කියන්නේ අර ගෑස් එකට වැඩිය දර ලිප ගොඩක්ම හොඳයි. ඒ හින්දා තමයි මම මේ විදිහට හදාගත්තේ. එහෙනම් ඔයාලත් මේ විදිහට බලන්නකො දවසක් දර ලිපක උයලා කෑම කොච්චර රසද කියලා. එතකොට මාරම රසයි දර ලිපේ උයාගත්තාම. ගිහින් එන්නම් ඔයාලට අලුත් වීඩියෝවක් අරගෙන එන්නම්. බුදු සරණයි එහෙනම්.